සුබ දවසක් සියලුම දෙනාට බ්‍රිටිෂ් විෂන් ඉංග්‍රීසි බයි නිසල් සර් YouTube channel එකට ඉතාමත් ආදරෙන් ඔයාව පිළිගන්නවා. ඉතින් ඔයා ඉංග්‍රීසි කතා කරන්න බැරුව හිර වෙලා ඉන්න කෙනෙක්ද? ඉංග්‍රීසි ග්‍රෑමර් දන්නවා කතා කරන්න බෑනේ. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඉංග්‍රීසි අතරම මේක මොකටද තියෙන්නේ? මේ ඉංග්‍රීසි කියන එක භාෂාවක්. ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. ඒක තියෙන්නේ සංනිවේදනය කරලා. එතකොට ඔබ ඉංග්‍රීසි කොහෙද තියාගන්න ඕන? පොතේද ඔයාගේ මොලේ අස්සේද? ඒ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි තියාගන්න ඕනේ පොතේ නෙමෙයි මොලේ අස්සේ. එතකොට ඇයි ඔයාට පැටලෙන්නේ? පැටලෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. හොඳට බලන්න ඔයාගේ වයස් සීමාවත් එක්ක ඔයා ඉන්න වටපිටාවත් එක්ක ඔයා ඉංග්‍රීසි නැති වටපිටාවක නම් ඉන්නේ මේ වෙද්දි ඔයාට උදේ ඉඳලා රෑ වෙනකම් ඔයාට ඇහෙන දේවල් ටිකක් තියෙනවා. ඔයා දන්නවද මේ ඇහෙන දේවල් කාලයක් තිස්සේ ඔයාට එකම දේ නිතර ඇහෙද්දි වාගේ මොලේ ඒවා දත්තමය ආකාරයෙන් තැම්පත් වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔයා කිසිම ආයාසයකින් තොරව ඔබ ඒක තැම්පත් වෙලා තියෙන දේ පිට කරන්න ගන්නවා. ඉතින් මම ඔයාලට පුංචි රූප සටහනකින් ඔයාලට කියලා දෙන්න. මේ භාෂාවක් ඔයා හදාරන්න මේ භාෂාව පරිශීලනය කරන්න ඉන්නවනම් මේක ඕනම භාෂාවකට අදාළයි. මෙන්න මේක තමයි ක්‍රමේ. ඔයා මේක අවබෝධ කරගත යුතුමයි. මේ ක්‍රමයට ඔයා ගියොත් ඔයාට මේ භාෂාව කතා කරන්න පුළුවන් වෙනවා. මෙතින් ඔයා ඉන්න වටපිටාවත් එක්ක ඔයාගේ කනට ඔයාට ඇහෙන දේවල් ටිකක් තියෙනවා. උදේ නැගිට වෙලා ඉඳලා නැවත නිදි පැදුරට යනකම් ඔයාට ඇහෙන දේවල් තියෙනවා. ඔයා දන්නවද කාලයක් එක්ක මේවා ඇහිලා ඔයාගේ මොලේ ඒවා තැම්පත් වෙන්න ගන්නවා. ඒ තැම්පත් වෙච්ච දේවල් ආයාසයකින් තොරව ඔබ මුඛයෙන් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි ස්වභාවය. එතකොට ඔයා හිතන්න ඔබ ඉංග්‍රීසි පැටලෙන්නේ නැතුව කතා කරන්න ඕන නම් ඒකම තමයි මෙතනට අදාළ වෙන්නේ. ඒ කියන්නේ ඔබට නිතර ඔබට ඉංග්‍රීසි ඇහෙන්න වටපිටාවක ඔබ ඉන්නවා නම් ඔබගේ ඒ උදේ ඉඳලා රෑ වෙනකම් ඔබට මේ ඉංග්‍රීසි ඇහෙනවා නම් ඔබ දන්නවද ඔබගේ මොලේ මේක අල්ලගෙන ඔබට ආයාසයකින් තොරව පැටලීමකින් තොරව ඔබගේ මුඛයෙන් ප්‍රකාශ වෙන්න ගන්නවා. සංනිවේදනය වෙන්න ගන්නවා. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබ මෙච්චර කාලයක් කරේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා විතරනේ. හැබැයි ඔයා නිකමට හරි කල්පනා කරාද ඔබ ඉංග්‍රීසි ඇහුම්කන් දුන්නද? ඔබගේ මොළයට මේ භාෂාව දවසකට පොඩ්ඩක් හරි ඔයා තැම්පත් කරන්න උත්සාහ කරාද? එතකොට ඔයා හැමදාම කරේ පොත පුරවන එක විතරනේ. ඔයා දන්නවද ඔයාට ඉංග්‍රීසි පැටලෙන්නේ නැතුව යම් කාලයකදී කතා කරන්න ඕන නම් මෙන්න මේක තමයි ක්‍රමය. ඔබ දවසකට ඉංග්‍රීසි වටපිටාවක නෙමෙයි නම් ඉන්නේ. ඔබට ඇහෙන දේවල් ඔබගේ මොළයට තැම්පත් වෙන්න ගන්න. කාලයක් එක්ක මේක මොළේ තැම්පත් වෙලා ආයාසයකින් තොරව ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න. ඇහෙන දේ මේ රූප සටහන දිහා බලන්න. මෙතන තියෙනවා ඇහෙන දේ. ඔබට උදේ එළිවිච්ච වෙලාව ඉඳලා නැවත නිින්දට යනකම් ඔබට ඇහෙන දේවල් තියෙනවා. ඔබගේ මේ කනෙන් ඇහෙන දේවල් ඔබ දන්නවද? ඔබ නොදැනුවත්ව ඔබගේ මොළයට තැම්පත් වෙන්න ගන්නවා. එතකොට ඒක තැම්පත් වෙලා කොච්චර කාලයක් රඳා පවතිනවද? ඒ රඳා පවතිච්ච දේ කොච්චර කාලයක් ඔබට ආයාසයකින් තොරව ඔබ ඒ රඳා පවත්වා ගන්නවද කියන දේ මත ඔබට කිසිම ආයාසයකින් තොරව තැම්පත් වී ඇති දේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබ දන්නවද ඔබ දැන් කරන්න ඕනේ මොකද්ද? ඔබේ භාෂාව කුමන භාෂාවක් වුණත් ඔබ දෙවෙනි භාෂාවක් හැටියට ඔබ බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඉංග්‍රීසි ඔබට කතා කරන්න ඕන. මට පැටලෙන්නේ නැතුව කතා කරන්න ඕන කියන දේ කරන්න නම් ඔබ නිකන් ඉඳලා හරියනවද? ඔබ පොත විතරක් පුරවලා හරියනවද? ඔබ ව්‍යාකරණ විතරක් පුරවලා හරියනවද? ඔබ ඉංග්‍රීසි පැටලෙන්නේ නැතුව, හිර වෙන්නේ නැතුව
යම් කාලයකදී ඔබට ආයාසයකින් තොරව කතා කරන්න අවශ්‍ය නම් මෙන්න ක්‍රමේ. ඔබට නිතර නිතර ඉංග්‍රීසි ඇහෙන වටපිටාවක් ඔබ සාදාගත යුතුයි. ඔබ දන්නවද? ඔබ මේ ක්‍රියාකාරකම දවසකට අඩුම පැයක්වත් කරනවා නම් ඔබ පුරුද්දක් හැටියට ඔබ ඒ දේ කරනවා නම් ඔබ දන්නේ නැතුවම මේ ඉංග්‍රීසි තොරතුරු ඔබගේ සිංහල භාෂාවට අමතරව ගබඩා වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔබ දන්නවද ඔබට යම් කාලයක් එක්ක මේ ඉංග්‍රීසි එහෙම ඔබගේ මොළයට ඔබ ගබඩා කරද්දී ඔබ නොදැනුවත්ව ඔබ හැබැයි මේක එක දවසක් කරලා ආයෙ නොකර. තව දවසක් කරනවා ආයෙ සතියකින් කරනවා. එහෙම කරන්න බෑ. ඔයා දවසකට අඩුම පැයක්වත් ඔබට මුළු දවසම ඔබට ඉංග්‍රීසි වටපිටාවක් එක්ක ඉන්න පුළුවන් නම් ප්‍රතිඵල ඉතාමත් වේගෙන් ලැබෙනවා. අඩුම පැයක්වත් ඔබ ඉංග්‍රීසි වෙනුවෙන් ඔබ කාලය ඔබට ඇහුම්කන් දීමක් හෝ ඔබ කරනවා නම් ඔබ දන්නවද යම් කාලයක් යද්දී ඔබ නොදැනුවත්ව ඔබගේ කනෙන් ඇහිච්ච දේවල් ඔබගේ මොලේ තැම්පත් වෙලා ඔබට ආයාසයකින් තොරව එය ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා. ඔබ ඉංග්‍රීසි පාඨමාලාවල් කරන්න එපා. ඔබ ඉංග්‍රීසි කතා කරන්න. නිතර දවසකට අනිවාර්යයෙන්ම වැරදුනාට කමක් නැහැ. ඉංග්‍රීසි භාෂාව ඕනම කෙනෙක්ට වර්ධිනවා. ඉතින් ඒ නිසා ඔයා මේ YouTube channel එක subscribe කරන්න ඔබට ඉදිරියේදී තවත් වටිනා මෙවැනි වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මේ බලන්න මම නැවතත් ඔබට අවසන් කරන්න ඔබ ඉංග්‍රීසි ඇත්තටම හිර වෙනවා පැටලෙනවා වගේ ප්‍රශ්නවල ඉන්නවා නම් ඔබ හදන්න ඕනේ පළවෙනිම දේ තමයි ඔබ හිතන්න ඕන දෙයක් තියෙනවා. ඔබ මේ වන විටත් ඔබගේ වටපිටාවේ ඇහෙන භාෂාව මොනවාද? ඒ කොච්චර කාලයක් ඔබගේ දරුවාට හෝ ඔබට මේ ඇහෙනවද? එහෙනම් ඔබ දැන් ඉංග්‍රීසි වලින් ඔබට කතා කරන්න අවශ්‍යයි නම් ඔබට හිර වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව මේ දේවල් කරන්න අවශ්‍යයි නම් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඔබ ඉංග්‍රීසි වටපිටාවක් හදාගෙන දවසකට අවමය. ඉතින් ඔබට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් ඔබ ඒකට ආසාවෙන් කරන්න ඕනේ. ඔබ යම් පැයක් දීලා ඊළඟට පැය 23ක්ම ඊළඟ භාෂාවට දෙනවා නම් එහෙම බෑ. ඔයාට පුළුවන්කම තියෙන්න ඕන මං ඉංග්‍රීසි කතා කරන්න මට ඕනේ වැරදි හරි. එහෙමනම් ඔබ කරන්න ඕනේ ඔබගේ මුළු කාලයම පැය 24ම ඔබ කුමන හෝ දෙයක් ඔබට ඇහෙන්න, ලියන්න, දකින්න, පරිශීලනය කරන්න, ඔබට ග්‍රහණයට හසු කරගන්න දෙනවා නම් ඔබගේ මොළයට ඔබ නොදැනුවත්ව ඔබට ඔබගේ ආශ්චර්යය ඔබ සතුයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔබට සුබ දවසක්. මේ YouTube channel එක subscribe කරන්න, ඔබගේ යාළුවන්ට share කරන්න. ඉදිරියේදී මේ හරහා ඔබව දැනුවත් කරනවා විතරක් නෙමෙයි ඔබට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය කරන සියලුම දේ නොමිලේ ලබා දෙනවා. ඔබට සුබ දවසක්.